අපි දන්නවා අපි ඇස සහ මේ පෙනීම කියන පාඩම කලින් ඉවර කරා. හරිද? ඒකත් එක්ක දැන් අපි චුම්බක ගැන ඉගෙන ගන්න යන්නේ. හරිද? චුම්බක කියන්නේ 7 වෙනි පාඩම. අපි දැන් ටක් ගාලා පාඩම් ටික කරගෙන යනවා. ඊට පස්සේ අපි ආයි මේ පාඩම් ටික මතක් කරනවා. පළවෙනි පාඩමේ ඉඳන් මතක් කරන ප්‍රෝග්‍රෑම් එකකුත් අපි කරගෙන යනවා. හරිද? එතකොට දැන් චුම්බක පාඩමනේ අද කරන්නේ. ඔන්න දැන් දුවල පුතාලා චුම්බක කියන්නේ මොකක්ද කියලා දන්නව ඇති. එහෙම දන්නේ නැති වුණත් ඔයාලා මම මේ බෝඩ් එකේ ලියන වචනේ ඔයාලා මෙන්න මේ මොනවද කියලා දන්නවද? මෙන්න මේ වගේ දේවල් ඔයා දන්නවද කියා? මොකද්ද මම මේ ලියලා තියෙන්නේ? කාණ්ඩම්. දන්නවනේ. අර ඇල්පෙනිටි කටු, වයිල් කටු, යකඩ කුඩු අර ඒ වගේ දේවල් ඇලෙන්නේ කාණ්ඩම්. මතකද? තව තියෙනවා සමහර වෙලාවට සමහර කට්ටියගේ ගෙවල් වල අර ෆ්‍රිජ් එකේ හරිද? ශීතකරණයේ තියෙන ෆ්‍රිජ් එකේ දොරේ එක එක ලස්සන සමහර කට්ටියගේ ගෙවල් වල තියෙනවා මේ කැරට් රූප, සත්තුන්ගේ රූප, එක එක hina මූණු මෙහෙම අලවල තියෙනවා. ෆ්‍රිජ් එකේ දොරේ අලවල තියෙනවා. ඒ අලවල තියෙන්නේ මොකේද? කාන්දමේ. හරිද? තව සමහර ඔය චෙස් බෝඩ් තියෙනවනේ. යකඩ චෙස් බෝඩ් තියෙනවා. ඔයා දැකලා ඇති සමහර අර මෙහෙම පෙට්ටිය වගේ තියෙන යකඩ චෙස් බෝඩ්. ඒ චෙස් බෝඩ් එකේ තියෙන මේ එක එක කට්ටිය ඉන්නවනේ. දැන් හිතන්නකෝ පෝන්ස්ලා ඉන්නවා, නයිට් ඉන්නවා, කින් ඉන්නවා, කුයින් ඉන්නවා. අර චෙස් බෝඩ් එක අපි සෙල්ලම් කරන ඉත්තෝ ඉන්නේ. එයාලගේ යට තියෙනවා කාන්දමක් අල්ලලා. එතකොට අර යකඩ චෙස් බෝඩ් එකේ ඇලිලා තියෙනවා. දැකලා තියෙනව නේද? ඔයාලා කාන්දම් කියන ඒවා දන්නව නේද? එහෙනම් මේ චුම්බක කියන්නේ මේවටම තමයි. එතකොට කාන්දම් කිව්වත් හරිද? කාන්දම් කියලා කිව්වත් අපි කියෙව්වොත් මෙන්න මේ වචනේ අපේ පාඩමේ අපිට දීලා තියෙන්නේ මොකද්ද? චුම්බක. එතකොට චුම්බක වලට කියන තවක් නමක් තමයි කාන්දම් කියන්නේ. මේ පාඩමේ අපිට ඉගෙන ගන්න තියෙන එහෙනම් මොනවා ගැනද? කාන්දම් ගැන. එක එක විදිහේ චුම්බක වර්ග ගැන තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. හරිද? එතකොට දැන් ඔන්න පාඩම පටන් ගන්නකොටම පොඩි වැඩක් දෙනවා. හරිද? පොඩි වැඩක් දෙනවා. ඔයාලා චුම්බක කියලා ලියන්නකෝ මාතෘකාව. හරිද? දැන් ටියුට් එක නැති නිසා අපි පොතේ ලියන විදිහට යමු. ඔයාලා ලියන්න මෙහෙම. හරි? 7 පාඩම පාඩ පෑනකින් ලියන්න. 7 පාඩම පාඩමේ නම මොකක්ද අපේ? පාඩමේ නම තමයි චුම්බක. පාඩමේ නම චුම්බක. 7 පාඩම පාඩමේ නම තමයි චුම්බක කියන්නේ. හරිද? හරි. ලියා ගන්නකො. මේක ලියන්න ඕනේ නෑ. 7 පාඩම චුම්බක. අපි මෙහෙම ලියමු. දැන් ඔයාලට දෙන වැඩේ තමයි ඔයාලා දන්නවා කාන්දම් තියෙනවනේ, චුම්බක තියෙනවනේ. ඔය කාන්දම් එහෙම නැත්නම් චුම්බක හැම දෙයකටම ඇලෙනවද? දැන් මම කිව්වා ෆ්‍රිජ් එකේ ඇලෙනවා. ෆ්‍රිජ් එකේ දොරේ ගිහිල්ලා ඇලෙනවා. හැබැයි අපි මෙහෙම ගිහිල්ලා මේ බෝඩ් එකේ තියුවොත් හරි, ගෙදර බිත්තියේ තියුවොත් හරි, ඕව ඇලෙනවද? ඇලෙන්නේ නැහැ නේද? ඉන්න ඔයාලට පෙන්නන්න මේ මං ගාව තිබ්බ චුම්බකයක් තියෙන මේක. කොහෙද දන්නේ? හරිද? චුම්බකේ ගැලවිලා අර මෙන්න මේ වගේ මේ සත්තු අලවල තියෙනවා ඔයාලගේ ෆ්‍රිජ් එකේ එහෙම මෙහෙම තියුවට පස්සේ ඇලවෙනවා. දැන් මේ බෝඩ් එක කියන එකේ තියුවට ඇලවෙන්නේ නැහැ. හරිද? බෝඩ් එක කියන එකේ එහෙම තියුවට ඇලවෙන්නේ නැහැ. හරිද? එහෙම එකක් තියෙනවා. එතකොට මේ ඔයාලට තේරෙනවා ඇති සමහර තැන්වල සමහර වස්තු වල විතරයි චුම්බක කියනවා ඇලවෙන්නේ. සමහර ඒවා ගැලවෙන්නේ නැහැ. නේ?
අපි මෙහෙම ලියමු. ඔය කතාවට යන්න කලින් අපි චුම්බකයක් කියන්නේ කාන්දන්නේ. අපි ඒක දන්නේ නැගනේ. අපි ඒක පොඩ්ඩක් ලියාගෙන ඉමු. හරිද? එහෙනම් ඔන්න බබාලා මම බෝඩ් එකේ ලියනවා. ඔයාලා ඒක බලාගෙන ලස්සට ලියමු. හරිද? මෙහෙම ලියමුකෝ අපි. මොකද්ද ලියන්නේ? තරු ලකුණක් දාලා ලස්සට ලියමු. එදිනෙදා ජීවිතයේදී අපි භාවිතා කරන කියන එක මෙහෙම ලියමු. එදිනෙදා ජීවිතයේදී අපි භාවිතා කරන හරි. මොකද්ද? එදිනෙදා ජීවිතයේදී අපි භාවිතා කරන කාන්දම් වලට මේ අපි දන්න දෙයක් එතකොටනේ. කාන්දම් වලට චුම්බක නමද භාවිතා කරයි. එහෙනම් මොකද්ද? එදිනෙදා ජීවිතයේදී අපි භාවිතා කරන කාන්දම් වලට චුම්බක නමද භාවිතා කරයි. මේක ලියා ගන්නකො හොඳ ළමයි වගේ. අපි මේ පාවිච්චි කරන කාන්දම් වලටම තමයි චුම්බක කියන්නේ. එදිනෙදා ජීවිතයේදී අපි භාවිතා කරන කාන්දම් වලට චුම්බක නමද භාවිතා කරයි. හරිද? ඔතනින් පාට පෑනක් අරගෙන හරි හයිලයිටරේ අරගෙන හරි කාන්දම් කියන වචනේ හයිලයිට් කරගන්න, චුම්බක කියන වචනේත් හයිලයිට් කරගන්න. මේ දෙකම හයිලයිට් කරගන්න. සර්ට හයිලයිට් කරන්න බෑනේ බෝඩ් එකේ. ඒ නිසා මෙහෙම කොටු කරා. ඔයාලටත් හයිලයිට් එකක් නැත්තම් පාට පෑනේ මේ දෙක සර් වගේ කොටු කරගන්න. හරි. දැන් ඔන්න ඔයාලට තමයි වැඩක් දෙන්නෙම. හරිද? ඔයාලට දැන් ඔන්න වැඩක් දෙනවා. මේක කරන්න ඕනේ. දැන් කරන්න ඕනේ. හරිද? හෝම්වර්ක් නේ. හරිද? මේක ලිව්වනේ. හරි. මම අකනවා. මේ චුම්බක වලට ඇලෙන දේවල් තියෙනවනේ. ඇලෙනවා, එකට එකතු වෙනවා. අපි යන්න ඒකට කියනවා ආකර්ෂණය වෙනවා කියලා. ආකර්ෂණය. එතකොට අපි දන්නවා ෆයිල් කටු ඇල්පෙනිති වගේ ඒවා චුම්බක වලට ඇලෙනවානේ. අපි කියනවා මොකක්ද ඒකට? ආකර්ෂණය වෙනවා කියලා. හොඳද? ඔය ආකර්ෂණය කියන වචනය කියන්නේ ඇලෙනවා කියන අදහසම තමයි. ඇලෙනවා, එකතු වෙනවා කියන අදහස තමයි ආකර්ෂණය වෙනවා කියන්නේ. හරිද? ඔයාලා දැන් සමහර ළමයි දන්නේ නැති නිසා කියලා මම එහෙම දුන්නේ. අපි ඔන්න මෙන්න මෙහෙම වගුවක් ගහන්න යන්නේ. දැන් ඔයාලා අම්මා තාත්තගේ ගෙදර ඉන්න කට්ටිය හැමෝගෙම උදව් අරගෙන මේ වගුව තනියෙන් පුරවන්නනේ මම සර් ඊට පස්සේ කියලා දෙන්නම්. හරිද? මෙහෙමයි වෙන්නේ. ඔයාලගේ පොතේ අරගෙන පොතේ පිටුවේ දෙකට හරියට දෙපැත්තට බෙදලා මෙහෙම කරන්න ඕනේ. එක පැත්තක ඉන්න මම බෝඩ් එකේ වගුව අඳිනකන් එතකන් කවුරුත් අඳින්න එපා. චුම්බක
වලට චුම්බක වලකට ආකර්ෂණය චුම්බක වලට ආකර්ෂණය වන ද්‍රව්‍ය චුම්බක වලට ආකර්ෂණය නොවන. ඒ කියන්නේ විකර්ෂණය. හරිද? මම ආකර්ෂණය නොවනම් කියලා දාන්නම්. ආකර්ෂණය චුම්බක වලට ආකර්ෂණය නොවන ද්‍රව්‍ය. හරිද? ඔන්න ඕක තමයි අපේ වගුව. හරි, ඔයාලා අඩුවල තියලා අඳින්න. සර් ඉරි කෙලින්නේ නැහැ. ඔන්න ඔය වගුව ගහගෙන චුම්බක වලට ආකර්ෂණය වෙන ද්‍රව්‍ය ඔයාලා දන්න දේවල් 5ක් 6ක් කැමති ගානක්. ඔයාලා දන්න දේවල් ටික ලියන්න. මොනවද චුම්බක වල ඇලෙන දේවල්? මේවා ඇලෙන්නේ නැති දේවල්. හරිද? චුම්බක වල ඇලෙන්නේ නැති දේවල් 5ක් ලියන්න. හරිද? ඔයාලට චූටි වෙලාවක් දෙන්න. දැන් ලියන්න බලන්න. වගුව ගහගෙන ලස්සනට ලියන්න බලන්න. ලස්සන අතකුරෙන් ලියන්න. චුම්බක වලට ආකර්ෂණය වෙන ද්‍රව්‍ය මොනවද? චුම්බක වලට ආකර්ෂණය නොවන ද්‍රව්‍ය මොනවද? ඒ කියන්නේ විකර්ෂණය වෙන දේවල්. Zoom එක තිබ්බනම් live class එකේදී නම් මම ඉතින් ප්‍රශ්න අහනවා. අපේ class එකේ ළමයි දන්නවා. අද ඉතින් ඔයාලා නෑනේ. අද පළවෙනි දවසනේ. Zoom එකේ class එකට join වෙන විදිහ මම class එක ඉවර වෙද්දි කියන්නම් කොහොමද join වෙන්නේ කියලා.
තා විනාඩි 2ක් දෙන්නම් හොඳ ළමයි වගේ මේක කරා. විනාඩි 2ක් දෙන්නම් හොඳ ළමයි වගේ දැන් ලියන්න බලන්න. චුම්බක වලට ඇලෙන දේවල් මොනවද? චුම්බක වලට ඇලෙන්නේ නැති දේවල් මොනවද? හරිද? ලිව්වද? හරිද? මෙහෙමයි. දැන් ඔයාලා මගේ WhatsApp එකට ඔක දාන්න. මම මැසේජ් එකක් දාන්න ඕනි නම්බර් එක මම මේකට දාන්නම්. ඔයාලා ලියපු ලිස්ට් එක මට දාන්න WhatsApp එකට. හරිද? මම බලලා හරි වැරදි කියන්න. අපි දන්නවා චුම්බක වලට ආකර්ෂණය වෙන දේවල් මොනවද? යකඩ ඇණයක් තිබ්බොත් ඇලෙනව නේද? ඔව්නේ යකඩ ඇණයක් තිබ්බම ටස් ගාලා ගිහලා ඇලෙන චුම්බකයට. ඔයා දැකලා ඇති. අපි ලියමු. මම ගොඩක් ලියන්නේ නැහැ. එතකොට ඔයාලා මගේ එක මේව කරනවනේ. අපි 3ක් විතර ලියමු. යකඩ ඇන. යකඩ ඇන ආකර්ෂණය වෙනවලුනේ. ඔව්නේ. තව මං කලින් කිව්වා ඇල්පෙනෙති. ඔයාලා හරියට අහන් ඉඳලා නම් ඒ උත්තරේටක් ගාලා ලියන්න තිබ්බා. ඇල්පෙනෙති ආකර්ෂණය වෙනවා කියලා මං කලින් කිව්වා. ඇල්පෙනෙති. තව මොනවද? ෆයිල් කටුත් ආකර්ෂණය වෙනවා නේද? ඔව් ෆයිල් කටුත් ආකර්ෂණය වෙනවා. අපි එකක් ලියමු. ෆයිල් කටු. හරි. ඊළඟට බලමු චුම්බක වලට ආකර්ෂණය වෙන්නේ නැති ද්‍රව්‍ය මොනවද කියලා අපෙන් අහනවා. මොනවද චුම්බකයට ආකර්ෂණය වෙන්නේ නැති ද්‍රව්‍ය? අපි දන්නවා
ප්ලාස්ටික් බෝලය ප්ලාස්ටික් බෝලයක් තිබ්බ කියලා චුම්බකයට ආකර්ෂණය වෙනවද නෑනේ ප්ලාස්ටික් බෝලය ඔයාලා දැකලා තියෙනද දර කෝටු වලට ලී කෝටු වලට චුම්බක ආකර්ෂණ නෑ ඒ වගේ ඇලෙන්නේ නැහැ අපි එක ලියමු ලී කෝටුව ඔයාලගේ මකනේ චුම්බකයේ තිබ්බොත් ආකර්ෂණය වේවිද නැද්ද නෑ නේද මකනේට ඇලෙන්නේ නැහැ අපි එකක් ලියමු මක්කනය මක්කේ කියලා ලියන්න එපා මකනය හරි දවසට අපි කියන්නේ මේ ඔයාගේ මක්කේ පොඩ්ඩක් මට දෙන්නවද කියලා මක්කේ කියලා කියන්නේ දවසට මක්කේ කියන්නේ මොකද්ද මකනයට හරි හරි එහෙනම් මේ ටික ලියා ගන්න මේ ටික ඉතින් ඔයාලා දන්න දේවල් ටිකනේ හරි මේ චුට්ටක් ඔන්න මේකේ අඩු මේකේ ඉන්නේ ඔයාලා ලියපු නැති මේකේ දේවල් තියෙනවා නම් ඒක අර ඔයාලගේ ලිස්ට් එක යටින් ලියා ගන්න විනාඩියක් දෙන්නම් මේක මම මකන්න කලින් ලියා ගන්න මොනවා හරි තියෙනවා නම් හරිද චුම්බක වලට ආකර්ෂණය වෙන ද්‍රව්‍ය ටික හරි අපිට දැන් තියෙන්නේ හරිම ලස්සන එකක් අපිට දැන් තියෙන්නේ එක එක චුම්බක වල හැඩ හරිද මම ඔයාලට ටියුට් එක එවනකොට ටියුට් එකට මේ කලර් මේ රූප කොලයක් එවන්නම් චුම්බක වල එක එක හැඩ තියෙන කොලයක් දැනට අපි ලස්සනට චුම්බක වල හැඩ ටික අපි අඳගමු අපිට වෙලා තියෙනවනේ ඕනි තරම් හරිද අපිට ඕනි තරම් වෙලා තියෙනවා දැන් අපි ඉස්සරහෙන් යන්නේ ගොඩක් පාඩම් අපිට තා චුට්ටයි පාඩම් කරන්නත් තියෙන්නේ ඒ නිසා අපි ඇඳගමු චුම්බක වල හැඩ ටික ලස්සනට හරිද පාට පැන්සල් තියෙන කට්ටිය පාට පැන්සල් ගන්න අපි ලියමු විවිධ චුම්බක ඔන්න අපේ මාතෘකාව මොකද්ද විවිධ චුම්බක එක එක හැඩයේ චුම්බක මොනවද කියලා තමයි අපි දැන් ඉගෙන ගන්න යන්නේ. විවිධ චුම්බක. හරි. මේකට යන්න කලින් මම උගන්වපු දේවල් ටික බබාලට මතක් කරන්න. හරිද? අපි දන්නවා චුම්බකයක් කියන්නේ කාන්දම්. නේ? චුම්බකයක් කියන්නේ මොකද්ද? කාන්දම්. ඒක මතක තියාගන්න. අපි දන්න දේවල් තමයි ඊට පස්සේ ලියුවේ. චුම්බකවලට ඇලෙන ඒවට අපි කියනවා චුම්බකවලට ආකර්ෂණය වන දේවල් වලට අපි කියනවා අපි ඒවා ලිස්ට් එකක් ලිව්වා. සමහර ඒවා තියෙනවා චුම්බකයකට ඇලෙන්නේ නැහැ. එයා මේ වෙන්නේ නැහැ. විකර්ෂණය වෙනවා. ආකර්ෂණය නොවන ද්‍රව්‍යයක් තියෙනවා. එතකොට මේ අපේ වටේ තියෙන ද්‍රව්‍ය වලින් හැම එකක්ම ගිහිල්ලා චුම්බකවලට ඇලෙන්නේ නැහැ. ආකර්ෂණය වෙන්නේ නැහැ. සමහර ඒවා විතරයි. සමහර ඒවා තියෙනවා ඒවා ආකර්ෂණය වෙන්නේ නෑ ළමයි. තේරුණාද? එහෙනම් චුම්බකවලට ආකර්ෂණය වන ද්‍රව්‍යයක් තියෙනවා. චුම්බකවලට ආකර්ෂණය වෙන්නේ නැති ද්‍රව්‍යයක් තියෙනවා. ඒ ටික දැන් හරි. ඒ ටික ඉවරයි අපි ඉගෙනගෙන. දැන් තියෙන්නේ එක එක චුම්බකවල හැඩ. හරි. මේක ඔයාලා දන්න එක. මේ චුම්බක වර්ගය ඔයාලා නම් දන්න. අපි මේ චුම්බකයට කියන්නේ දණ්ඩ චුම්බකය කියලා. හරියට නිකන් දණ්ඩක් වගේ. දණ්ඩ චුම්බකය. හරි. පොඩක් ඉන්න මම ඇදලා ඉවරනකම්. මේ බලන්න. දඬු කෑල්ලක් වගේ තියෙන චුම්බකයක්. අපි මේ චුම්බකයට කියනවා දණ්ඩ චුම්බකය. අපි ඕනනම් n සහ s අග්‍රත් මේක මේව කරගමු. හරිද? අපි n සහ s අග්‍රත් මේකේ
ලකුණු කරගමු. ඔයාලට මම පස්සේ කියලා දෙනවා මොකද්ද මේ n සහ s අග්‍ර කියන්නේ. අපි දැනට නිකන් ලියාගමු. හරි. දණ්ඩ චුම්බක ගැන තමයි දැන් අපි මේ දණ්ඩ චුම්බකයක් බලන්න. ඇත්තටම නිකන් දඬු කෑල්ලක් වගේ නේද මේ චුම්බකේ? දඬු කෑල්ලක් වගේ චුම්බක වලට අපි කියනවා දණ්ඩ චුම්බක කියලා. මේ වගේ දඬු කෑල්ලක් වගේ චුම්බකයක් ඇඳලා අපි මේ පැත්තට දානවා n අග්‍රය north pole. අපි ඒක නම් ඕනේ නෑ. ඔයාලා නිකන් මේ දඬු කෑල්ලක් ඇඳලා අපි ඒක යටින් නම් කරමු. දණ්ඩ අණ්ඩ නෙවෙයි, කොකුල් අඬු තියෙන ඒක නෙවෙයි. මෙයා දණ්ඩ. දණ්ඩ චුම්බකය. දණ්ඩ චුම්බකය කියලා මේ රූපේ දාගන්න. ලස්සනට ගන්න. පාට පෑන් එහෙම පාවිච්චි කරන්න. දැන් තියෙන අමුතු එක. හරිද? අපි ඒකට කියන්නේ ඒකේ හැඩේ බලන්න. ඔයාලා දැකලා තියෙනද ළමයි අර අශ්වයන්ගේ ලාඩම්? අශ්වයේගේ ලාඩමක් වගේ. අශ්වයාගේ ලාඩම කියන්නේ අශ්වයෝ දුවනවනේ. අශ්වයෝ හැම වෙලෙම දුවන නිසා අශ්වයන්ගේ ඔය බර කරත් අරන් යන ගොන්නුන්ගේ මේ කකුල ගෙවෙනවා. කකුලේ තියෙන කුර ගෙවෙනවා. කුර ගෙවුනට පස්සේ මොකද වෙන්නේ? එයාලට ඇවිදින්න අමාරුයි. ඊට පස්සේ මොකද කරන්නේ? යකඩින් මෙන්න මේ හැඩයට එයාලගේ කුරේ හැඩයට මේකක් අරගෙන එයාලගේ යකඩ නිය සපත්තුවක් වගේ දානවා. සපත්තුවක් දානවා වගේ එයාලගේ පතුලට සෙට් කරනවා. යකඩි. හරිද? අශ්ව ලාඩම් කියන්නේ මේක. මේ ලාඩම් දාන්නේ මොකටද? කුරේට. අශ්වයාගේ මේ කුරේට හරක්ටක් දානවා. හරිද? අපි මෙන්න මේ චුම්බකයට කියනවා කුරප චුම්බකය කියලා. කුරප. අශ්ව ලාඩම් හැඩති චුම්බකය කියන්නේ මේකටම තමයි. හැබැයි ඔයාලගේ පොතේ තියෙන කුරප චුම්බකය කියලානේ. අපි ඒ නිසා කුරප කියලාම ලියමු. හොඳේ? මේ විදිහට නියම් පාට දෙකක් දාගන්න රතුයි නිලුයි පාටින්. මේ පාට දාගන්නේ අපි අර අග්‍ර ටික පෙන්වන්න. ඒක පස්සේ අපි ඉගෙන ගන්නවා මොනවද මේ අග්‍ර කියලා කියන්නේ කියලා. හරි? අපි ඒකේ නම ලියමු කුරප චුම්බකය. කුරප. අර මේ මෙන්න මේ කයන ලියන්නේ. හොඳේ? මම දන්නේ මහ ප්‍රාණක. කුරප. කුරප අර බයන්න වගේ ලියන්නේ අන්නේ කයන ලියලා තියෙන්නේ. චුම්බකය. කුරප චුම්බකෙත් අඳගන්න. කුරප චුම්බකය. කුරප චුම්බකය බලන්න අර දෙක එකට එකතු වෙලා ටිකක් ලං වෙලානේ අශ්වයාගේ කකුලේ ලාඩමක් හැදේ. කුරප චුම්බකය. ඔන්න තව චුම්බකයක් අපි අඳිනවා. ඒක නම් ඔයාලට හැඩයටක් ගාලා මේක කරගන්න පුළුවන්. අපි මෙයා බලන්න මෙයාගේ හැඩේ මොන අකුර වගේද? හැඩේ චුට්ටක් මගේ නම් ඇදයිනේ.
අපි මෙන්න මේ චුම්බකයට කියනවා U හැඩති චුම්බකය කියලා. බලන්න ඇත්තටම U අකුරක් වගේ නේද? කැපිටල් U අකුර වගේ නේද? මේක නම් මේ දෙක ලං වෙලා අශ්වයේ ලාට මම මෙතන මේ දෙක ලං වෙලා නෑ. ඔන්න ළමයි. කුරප චුම්බකයයි U හැඩති චුම්බකයයි මාරු කරගන්න එපා. වැරදිලාවක් දුන්නොත්. හරිද? හා. මොකද එහෙනම් මේකට කියන්නේ U හැඩති චුම්බකය. හා මේකත් අඳක U හැඩති චුම්බකයත් අඳක ඊළඟට අපි කියන්නේ රවුමක් වගේ එකක්. අපි කියන වලල්ලක් වගේ. ඒකනේ අපි දන්නවා. අර මේ සමහර වෙලාවට ඔයාලා දැකලා ඇති අර බෆල් එහෙම ගලවපු ළමයි ඉන්නවනම් මේක දැකලා ඇති. මෙහෙම රවුමක් වගේ. ලස්සනට ඔයාලා ඇඳ ගන්න. මගේ නා රවුම නෙවෙයි නිකන් මොකක්ද එකක් වගේ. නේද? සේකේ ඒක නිකන් අංශ භාගය හැදිලානේ රවුමට. ඔයාලා ලස්සනට ඇඳ ගන්න. අපි මේකට කියනවා වලල්ලක් වගේ නිසා වලයාකාර. ලයන්න මොකද්ද? නිකන් වලයාකාර චුම්බකය. වලයාකාර චුම්බකය. ඕක මැද සිස්තනක් තියෙනවනේ. වලයාකාර චුම්බකේ. තව එකක් තියෙනවා බෙහෙත් පෙත්තක් වගේ. හරි? අපි දන්නවනේ බෙහෙත් පෙති. මැද හිස්තනක් නැහැ මෙයාගේ. මේ බෙහෙත් පෙත්තක් වගේ. හරිද? මේකට අපි කියනවා පෙති චුම්බකය. පෙත්තක් වගේ නේද? බෙහෙත් පෙති මේ වගේ පෙති දැකලා තියෙනවා නේද? බෙහෙත් පෙති. පෙති චුම්බකය. මරු නම් දාලා තියෙන්නේ නේ. එයාලගේ හැඩය බලලා දාලා තියෙන්නේ නේද නම් ටික. මේක වලල්ලක් වගේ නිසා වලයාකාර කියලා දැම්මා. මේ රූප ටික අඳ ගන්න හොඳ ළමයි වගේ. සමහර විට ඔය රූපයක් පේපරේ දීලා මේ චුම්බකය මොකක්ද කියලා අහන්න පුළුවන්. ඒකයි මම මේ වෙලා අරගෙන ඔයාලට අඳවා.
දැන් අපි මෙච්චර වෙලා ඉගෙන ගත්ත දේවල් ටික චුට්ටක් කියව ගන්න බලන්න හොඳ ළමයි වගේ. මොනවද මේ චුම්බක? මොනවද මේවට ඇලෙන්නේ? මොනවද චුම්බක වල හැඩ? හරි. දැන් එහෙනම් ඔන්න ළමයි අපිට තව ප්‍රැක්ටිකල් එකක් කරන්න තියෙනවා. ඒ මොකක්ද සර්? මෙන්න මෙහෙම. දැන් ඔයාලා චුම්බකයක් ගන්න ඕනේ. දණ්ඩ චුම්බක මම ඉදිරිය මකනවා. හරි. දණ්ඩ චුම්බකයක් ගන්න. හරි. දණ්ඩ චුම්බකයක් අරගෙන මෙන්න මේකයි කරන්න ඕනේ. අල්පෙනිදි කටු හරි තාත්තට හරි අම්මට හරි කියලා ඔය තියෙනවනේ යකඩ වැඩ කරන තැන්. යකඩ වැඩ කරන්නේ කම්මලේ නේද? කම්මල් නේද? ඔව් ශීෂත් එළියලාවේ මට වැඩි දන්නවනේ. කම්මලේනේ. කම්මලේනේ දර මයින්හම කියන එක තියෙන්නේ. ශීෂතේ අපි ඉගෙන ගන්නෙ. මේ ඒ වගේ තැන් වල යකඩ කුඩු තියෙනවා. එහෙම නැත්නම් අල්පෙනිදි ටිකක් හරි කමක් නැහැ. ඔන්න ළමයි මේ අපි දැන් ඔන්න අපිට තියෙන අර දණ්ඩ චුම්බකය ගත්තා. ඔන්න දණ්ඩ චුම්බකය අපි ගාව තිබ්බනේ අර දණ්ඩ චුම්බකයක් මතකද? දණ්ඩ චුම්බකයක් අපි ගාව තිබ්බා. ඔන්න ඔහොම එකක්නේ අපි ගාව තිබ්බේ. කැතයිනේ. ඉතින් මම ලස්සන අදී. අපි ගාව තිබ්බ දණ්ඩ චුම්බකය ඔන්න ඔය වගේ එකක්. හරි. ඔය දණ්ඩ චුම්බකයට මේක තිබ්බනේ. මේ පැත්තේ තිබ්බා රතු පාට. හරිද? මේ පැත්තේ තිබ්බා නිල් පාට. හරි. ඔහොමනේ තිබ්බේ. දැන් ළමයි අපි කරන්නේ මොකද්ද? අල්පෙනිති ගොඩක් ගන්න. ගොඩක් අරගෙන මේ චුම්බකේ හැම තැනටම දානවා. හැම තැනටම දැම්මහම ඔයාලා හිතන විදිහට මම දැන් මේකේ ප්‍රැක්ටිකල් වීඩියෝ එක දානවා. ඔයාලා හිතන විදිහට ඇල්පෙනිති ටික හැම තැනම ඇලෙයිද? හැම තැනම ඇලෙවිද? නැත්නම් මෙතන විතරක් චුට්ටක් ඇලෙවිද? මේ අල්පෙනිති ටික ළමයි මෙන්න මෙහි විතරයි ඇලෙන්නේ. මේ අල්පෙනිති කූරු ඔන්න මෙන්න මේ දෙපැත්තේ විතරයිනේ ඇලෙන්නේ. හයියෝ. ඔන්න මේක කරලා බලන්න පුළුවන්. යකඩ කුඩු දැම්මත් එහෙමයි. අල්පෙනිති කූරු දෙපැත්තේ විතරයි ඇලෙන්නේ. මේ මැද ඇලෙන්නේ නැත. තේරුණාද? එතකොට මේ මෙහෙම දෙයක් තියෙනවා. චුම්බකයක් ගත්තහම චුම්බකේ ආකර්ෂණය වන ඒවානේ මේවා තියෙන්නේ. ආකර්ෂණය වන බල වැඩිපුරම තියෙන්නේ චුම්බකේ දෙපැත්තේ. මැද නෑ මේ. මැදට ඇලෙන්නේ නැත. අපි ඒක ලියා ගන්න ඕනි. හරිද? අපි ඒක ලියා ගන්න ඕනි. ඒ ආකර්ෂණය වන දේවල් පැති දෙක තියෙනවනේ. වැඩිපුරම දේවල් ඇලෙනේවට කියනවනේ. අපි අන්න ඒ නිසා අපි ඒවට මෙන්න මේ නම කියනවා. බලන්න. ඔන්න බලන්න මෙන්න මේ නම කියන්නේ. මොකද්ද සර් කියන නම? ඔන්න බෝඩ් එකේ තියෙනවා අකුරෙන් අකුර මොකද්ද කියවක? චුම්බක
කියව ගන්න පුළුවන්ද? චුම්බක ද්‍රව්‍ය. අහලා තියෙනෝනේ. උත්තර ද්‍රවය දක්ෂිණ ද්‍රවය අහලා තියෙනව නේද? අර හිම වැටෙන පැති, අර ආක්ටික් ඇන්ටාර්ක්ටික් කියන පැති උත්තර ද්‍රවය. අර නත්තාසිය හැම ඉන්නේ නත්තා කාලේ උත්තර ද්‍රවය ඉඳන් උත්තර ද්‍රවය ඉඳන් ඒ පැත්ත ඉඳන් මේ දෙනවා කියලා කියන්නේ අර කාටුන් වල පෙන්නන්නේ. ඒවටත් කියන්නේ ද්‍රව දෙපැත්තේ තියෙන නිසා නේ. පෘථුවියේ උඩයි යටයි කෙළවර දෙකේ තමයි තියෙන්නේ. මේ බලන්න. මේ දෙපැත්තක් තියෙන කෙළවර දෙකේනේ. ඒ නිසා තමයි අපි ද්‍රව කියලා කියන්නේ. මොකද්ද නම? චුම්බක ද්‍රව. මාත් එක පාඩම් කරගන්න. මොකද්ද අපි කියන්නේ? දෙපැත්තට කියන්නේ චුම්බක ද්‍රව. මොකද්ද කියන්නේ? චුම්බක ද්‍රව. හරිද? එහෙනම් අපි මෙන්න මෙහෙම කරුණු දෙකක් ලියමු. දැන් අර චුම්බක රූප වලට පස්සේ මෙහෙම ලියමු. මෙහෙම ලියන්න පුළුවන්. මෙහෙම මම ලිව්වට පස්සේ ලියන්න චුම්බකවල ආකර්ෂණ. චුම්බක නෙමෙයි මෙතන දණ්ඩ චුම්බක කියලා දාමු. හොඳේ. දණ්ඩ චුම්බකවල පේනව නේද මෙතන ලියනවා. පේන. දණ්ඩ චුම්බකවල ආකර්ෂණ බල ළමයි වැඩිපුරම ඇත්තේ එහි දෙකෙලවර වේ. ඒවා මොකක්ද අපි හඳුනන නම? ඒවා චුම්බක ද්‍රව. ලෙස හඳුන්වයි. ඔන්න පේපරේ අහන්න පුළුවන් ප්‍රශ්නයක්. චුම්බක ද්‍රව කියන්නේ මොකක්ද කියලා අහනවා පේපරේ. මොකක්ද උත්තරේ? චුම්බකයක ආකර්ෂණ බල වැඩිපුරම තියෙන පැති දෙක. මේ ආකර්ෂණයේ බල වැඩි නිසා නේද අල්පෙනිදි ටික මේ පැති වලට විතරක් ඇලුනේ. ඕක තමයි ළමයි චුම්බක ද්‍රව කියන්නේ. එහෙනම් මාත් එක්ක කියව ගන්න. දණ්ඩ චුම්බක වල ආකර්ෂණ බල වැඩිපුරම ඇත්තේ එහි දෙකලවර වේ. ඒවා චුම්බක ද්‍රව ලෙස හඳුන්වයි. හරිද? මේ කරුණු දෙක ලියලා මේ රූපේ ලස්සනට ඇඳගන්න. මේ අල්පෙනෙති මම ඒක ලියා ගන්න. මාක් කරන්න. මේ තියෙන්නේ අල්පෙනෙති. හරිද? මේ තියෙන්නේ දණ්ඩ චුම්බකය. මේ තියෙන්නේ දණ්ඩ චුම්බකය. මේ තියෙන්නේ චුම්බක ද්‍රව. ද්‍රව මොකක්ද කියලා දැන් තව චුට්ටකින් ඉගෙන ගන්නවා. මොන ද්‍රවද අපිට තියෙන්නේ? චුම්බක ද්‍රව.
මේ කරුණු දෙක ලියලා මේ රූපේ ලස්සනට දාගන්න. ලස්සනට ලියන්න ඕනි. කියව ලියන්න ළමයි හොඳ ළමයි වගේ. හරිද? හරි. එතකොට අපි අද ඉගෙන ගත්තා අපි අද චුම්බකයක් කියන්නේ කාන්දමක් කියලා ඉගෙන ගත්තා. චුම්බක වලට ඇලෙන ද්‍රව්‍ය මොනවද කියලාත් ඉගෙන ගත්තා. ඊළඟට අපි එක එක චුම්බක වල හැඩ අනුව චුම්බක නම් කරන විදිහත් ඉගෙන ගත්තා. ඊළඟට අපි ඉගෙන ගත්තා චුම්බක ද්‍රවයක් කියන්නේ මොකද කියලාත් ඉගෙන ගත්තා. හරිද? දැන් අපි ක්ලාස් එකේදී නම් ඉන්ටර්වල් එකක් දීලා වැඩිපුර කරනවා. දැන් අද ඔයාලා මාත් එක්ක ලයිව් නෑනේ. ඒ නිසා YouTube එකේ ගොඩක් වෙලා කරන එක ප්‍රායෝගික නෑ ඔයාලට. හරිද? උපරිම විනාඩි 40යි තමයි මේ ලොකු කෙනෙක් ගුණත් එක දිගට වැඩ කරන්න පුළුවන්, ફોකස් කරගන්න පුළුවන්.
හරිද? ඒ නිසා අපි අදට ක්ලාස් එක නවත්තනවා. එතකොට මේක ප්‍රැක්ටිකල් වීඩියෝ එක මම වෙනමම දානවා. මේක ටියුට් එක ඔයාලගේ දැන් මේ මැයි මාසෙනේ ජුනි මාසේ ටියුට් පැක් එකත් එක්ක නිකන් එවන. හරිද? නොමිලේ සම්බන්ධිච්ච ළමයින්ට එතකොට මේ ටියුට් පැක් එක ගන්න පුළුවන්. ජුනි මාසේ ටියුට් පැක් එකත් එක්ක මේ නොමිලේ ටික ගෙදරටම එවන. පෝස්ට් කරනවා. හරිද? එතකොට ඔයාලට කරන්න තියෙන්නේ අපේ නම්බර් එක කියනවා. මම මෙසේජ් එකක් දාලා තියන්නම්. ඒ නම්බරේට ඔයාලගේ නමයි, පාසල, ඊට පස්සේ ශ්‍රේණිය ඒ ටික එවන්න. හරිද? ඊට පස්සේ ගෲප් එකට ඇඩ් කරાવી අලුත් ළමයි ඉන්නවනම්. හරිද? එහෙනම් අපි අදට ක්ලාස් එක නවත්තන මේ ටික බලා ගන්න. ලයිව් ක්ලාස් එකේදී නම් මීට වැඩිය ඔයාලත් එක්ක කතා කරන්න පුළුවන්. ඔයාලගේ මූණ පේනවා Zoom එකෙන් කරනකොට. එතකොට මේ මීට වැඩිය ජොලි. හරිද? දැන් ඔයාලත් නෑනේ මට පාළුයි. ඒ නිසා කමක් නෑ. හරිද? අපි එහෙනම් අදට ක්ලාස් එක නවත්තනවා. මේ යාළුවන්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. හරිද? එහෙනම් පරිස්සමෙන් එඩිට් කරගන්න. බයි.